දැන් බැන්න ඇති. වර්තමාන ජනාධිපතිවරයාගේ අහවල් එක මේ ගහේ එල්ලුවනම් මේ සෝබාදහමේ කිසිම ප්‍රශ්නයක් නෑ. ප්‍රශ්නේ තියෙන්නේ අපේ ළඟ. අපි බලාපොරොත්තු වෙන ලංකාව පුරාවට ඉදිරි මාස කිහිපය ඇතුළත අක්කර 300ක් හිටපන්. ඒ නිසා අපි උත්තරයක් වන්න පටන් ගන්න තියෙනවා. සම්මත උත්සාහ අක්කර මේ හරිය අක්කර දෙකමාර විතර හැදෙනවා. කැලේ වෙනකොට මේ ඉඩම් වල් වෙනකොට රට වල්මත් වෙනවා කියලා අපිට චුට්ට තේරෙනවා. මේ තමයි සැබෑ නායකයෝ. මේ පොළවේ නායකත්වයේ මේ පොළවේ අයිතියයි මේ අරන් තියෙන්නේ. තියෙන ඇස්වහ කටවහ දූරෙන් භූත වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මේක අපේ රට. දැන් බැන්න ඇති. අර අපි පස් දෙනා පල්ලම මුස්ලිම් මණ්ඩලේ තුෂ්ඨ මල්ලි කිව්වා අයියා දැන් බැන්න ඇති. අර ගෑනු කෙනෙක් වර්තමාන ජනාධිපතිවරයාගේ අහවල් එක මේ ගහේ එල්ලුවනම් හරි කියන තරමට බණින එක තීව්‍ර වෙලා තියෙන්නේ. උඹ බැන්න ඇති අයියා දැන් කියලා. මොකද මේ කවුරුවක්වත් මීක් කියන්නේ නැතුව අයිය උඹනේ කිව්වේ මේ ඇමරිකන් කාරයෝ අපිට මේ පාඩුවේ ජීවත් වෙන්න දීලා උඹලගේ රටකට ඵලයල්ලා කියලා. උඹලට එලව ගහන දවස් වැඩි ඈතක නෑ කියලා. පල්ලම අපි පස් දෙනාගේ මුස්ලිම් මණ්ඩලේ තුසිත මල්ලි කිව්වා. ඉතින් මේ ඒ කතාවත් එක්කම අපි පහුගිය දවසක තීරණය කරා නිකන් ඉඳලා හරියන්නේ නෑ. මේ මහ පොළොව ඕන තරම් තියෙනවා, සම්පත් ඕන තරම් තියෙනවා. දේවල් ඕන තරම් තියෙනවා. මේ අපි මේ කතා කරන වෙලාවෙත් මුහුදේ මාළු පීනනවා. වැහි වලාකුළු අරගෙන යනවා වතුර ඈත අහසේ අරගෙන යනවා නැති පැති වලට දාන්න. මේ වෙලාවෙත් පොල් ගස්වල ගෙඩි වලට තෙල් උනනවා. මේ සෝබාදහමේ කිසිම ප්‍රශ්නයක් නැහැ. ප්‍රශ්නේ තියෙන්නේ අපේ ළඟ. අපේ අධ්‍යාපනයේ ප්‍රශ්න, සෞඛ්‍ය ප්‍රශ්න, ප්‍රවාහන ප්‍රශ්න, ගමනාගමන ප්‍රශ්න, ඉන්ධන ප්‍රශ්න, ගෑස් ප්‍රශ්න, මුදල් ප්‍රශ්න, අපේ ප්‍රශ්න. ඉතින් මෙන්න මේ නිර්මාණය කරගත්ත ප්‍රශ්න ටික විසඳන්න ඕන කරන අය එහෙම ඉද්දි අපිත් එක්ක එකතු වෙච්ච තරුණයෝ පිරිසක් නාවුල හසිත මල්ලි සහ සාලිය මල්ලිගේ නායකත්වයෙන් හැදිලා තියෙන නාවුල මුස්ලිම් මණ්ඩලයේ අපේ ආදරණීය සහෝදරයෝ ටික මඤ්ඤොක්ක අක්කර 10ක් හිටවන්න බලාපොරොත්තු වෙනවා. මඤ්ඤොක්ක අක්කර 10ක්. ඒ කියන්නේ මේ දේශීය වෙළඳපොළට විදේශීය වෙළඳපොළට සහ මඤ්ඤොක්ක වලින් හදන අතුරු නිෂ්පාදන සඳහා යොමු වීමට බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා උපදෙස් දෙන්න, ඒ සඳහා මඟ පෙන්වන්න, ඒ සඳහා දායකත්වයෙන් වෙන්න එකතු වෙන්න මේ රට වටේම ඉන්න ලාංකිකයෝ, දෙමළ සිංහල මුස්ලිම් ભેදයකින් තොරව ලාංකිකයෝ අපිට අදහස් දීලා තියෙනවා, පොරොන්දු වෙලා තියෙනවා, එකඟ වෙලා තියෙනවා අපිට උදව් කරන්න. ඉතින් අපි බලාපොරොත්තු වෙන ලංකාව පුරාවට ඉදිරි මාස කිහිපය ඇතුළත අක්කර 300ක් හිටපන්. නාවුල මේ සහෝදරයන්ගේ බලාපොරොත්තුව අක්කර 10ක් නාවුල අවුර ප්‍රදේශ වලින් හිටවා. ඉතින් අපි පොඩක් කතා කරමු මේ මල්ලිලත් එක්ක. එන්න. ආයිබෝන් මල්ලිලා. ආයිබෝන්. ආයිෂ බොහෝ වේවා. ඉතින් හසිත මල්ලි මේ තමයි හසිත මල්ලි. හසිත මල්ලි මට මුණ ගැහෙන්නේ මේ මගේ එක වීඩියෝ එකක් දැක්කම තමයි කතා කරන්නේ. ඉතින් හසිත මල්ලිත් එක්ක එකට එකතු වෙලා වැඩ කරන සාලිය මල්ලි. ඉතින් මල්ලි අඳුනලා දෙන්නකෝ යාළුවෝ ටික. තව මල්ලි කෙනෙක් ඉන්නවත් නැහැට. මේ පසන්. මේ ධර්ම. මේ නම. අමා. ඒ කියන්නේ වල තරණ නම. ඔව්. අමා කියලා කතා කරා. හරි. ඉතින් මේ තමයි ඉතින් ලංකාවේ තාරුණ්‍ය. ඉතින් ලංකාවේ තාරුණ්‍ය බොහෝ අය මේ රට ඉඳලා හරියන්නේ නැහැ. මේක ජීවත් වෙලා වැඩක් වෙන්නේ නැහැ. යමල් අපේ මොනවා හරි කරන්න පිටරට කියලා කියද්දි මේ මහ පොළොවේ සරු බව මේ සාරවත්භාවය දැනගත්ත මේ තාරුණ්‍ය ඩිසිෂන් එකක් අරන් තියෙනවා, තීරණයක් අරන් තියෙනවා. රයිට් මේ මහ පොළොව පෙරලමු කියලා. හරි. නිසා අපි හිතන්නේ මේ තාරුණ්‍ය හොඳ තීරණයක ඉන්න. අපිට තියෙන උදව් කරන්න.
ඔබට ගොඩක් ආදරෙන් ආරාධනා කරනවා. මේ තාරුණ්‍යයේ මේ මොටිවේෂන් එක මේ හිතට ගත්ත තීරණය පල්ලෙහාට දාන්න දෙන්නේ නැතුව ඒක මේ දේශපාලනික වෙන කුහක පටු අරමුණු වලින් දූෂණය කරන්න දෙන්නේ නැතුව මේ අවංක ආදරණීය තීරණ වලට ඒවා මල්පල ගන්නවනකම් මේ භූමියේ පැල කරනකම් මේ සැබෑ තාරුණ්‍යයට ඉඩ දෙන්න ඒකට උදව් කරන්න කියලා මම ඔබෙන් ගෞරවයෙන් බොහොම ආදරණීය විදිහට අපි පස් දෙනා නිර්මාතෘ වරයා වශයෙන් මම ආරාධනා කරනවා ඔබට මොවුන් එක්ක එකතු වෙන්න උදව් කරන්න කියලා. ඉතින් මොකද මල්ලි හිතන්නේ මේ වැඩේ ගැන? අතනයි ගොඩක් ආසාවෙන් කරන්නේ. ඉතින් ඇත්තට මේ වෙලාවේ මේ තියෙන තත්ත්වෙට අපි එක එක දා හිත ඉන්නකොට අපිට තියෙන සම්පත් වලින් අපි මේ වෙලාවේ මේ වගේ දේවල් කරන එක තමයි වටින්නේ. අපිට අපේ රටේ ප්‍රශ්න තියෙනවා. ඒ ප්‍රශ්න ඇති විදිය දැන් අපි දන්නවා. හැබැයි ඒවට උත්තර අපි හොයන්නේ නැතුව බැන වෙන ඉඳලා කිසි තේරුමක් නැහැ. ඒ නිසා අපි උත්තරයක් හොයන්න පටන් ගන්න තියෙනවා. අපි මඤ්ඤක් හදනවා අක්කර මේ හරිය අක්කර 2කමාරක විතර හැදෙනවා. ඒතර ඒ වගේ මේ යවට අක්කර 7කමාරක විතර හැදෙනවා. අක්කර 10ක් මඤ්ඤක් අපි හිටවනවා. ඉතින් හිටවලා මේ රටට දෙයක් කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. හොඳයි. සාලිය මල්ලි ඔයාට මොකද කියන්නේ? අයියේ ඇත්තටම රට වල්බී වුණා. සමහරු අපිට පොඩි කාලේ කිව්වා උඹලා ඉගෙන ගන්න ඉඳලා නැත්තම් උඹලාට කුඹුරු කොටන්න තමයි වෙන්නේ කියලා. ඇත්තටම අපිත් හිතුවා කුඹුරු කොටන්න මොකටද යකෝ මේ අපි ජොබ් එකක් කරන්න ඕනේ ටයි දාගෙන එහෙම යනකොට මිනිස්සු අපි හිතුවා ඒක තමයි සුන්දර ලෝකය කියලා. එක එක්කෙනාගේ ළඟ වැඩට යන්න අපි හීන මැව්වා වැඩට ගියා. මම රජයේ ජොබ් එකක් කරා. හැබැයි ඒ කරනකොට මට තේරුණා මේ එක එක්කෙනා ගාව අපි හිඟා කනවා. ඇත්තම කිව්වොත්. ගෝවි රජුරෝ කියලා අපි අහලා තියෙනවා. හැබැයි අපි නම්බුයි කියලා ගිහිල්ලා හිඟා කනවා එක එක්කෙනා ගාව. පඩි දෙනකම් බලන් ඉන්න ඕනේ. වැඩට දැන් ඕෆෙලා ඵලයන් කියනකම් ඉන්න ඕනේ. එහෙම ගොඩක් ප්‍රශ්න තිබ්බා. ඒ තියෙද්දිත් අපිට තේරුන්නේ නැහැ. ගොඩක් අපි වල් වැදිලා හිටියා මේ ඉඩම් රූස්ස කැලේ වුණා. ගෙවල් විතරයි ඉතුරු උනේ. ඒ ටික සුද්ධ කරගෙන අපි ජොබ් කරගෙන කාලා බීලා හිටියා. කැලේ වෙනකොට මේ ඉඩම් වල් වෙනකොට රට වල්මත් වෙනවා කියලා අපිට චුට්ට තේරුණා. එතකොට ඒක එලි කරලා අපි සුද්ධ කරන්න ඕනි කියලා හේතුවත් අපිට ක්‍රමයක් තිබුණා. හැබැයි අපි හිතනවා අපේ වාසනාවකට හරි රටේ වාසනාවකට අපිට යම් ක්‍රමයක් හම්බෙනවා. ඒ ක්‍රමයෙන් අපිට මතක් කරලා දෙනවා මේක වගා කරමු අපි මේ වගා සංග්‍රාමයක් විදිහට කරමු මේකට තියෙන එකම විසඳුම ආහාරයෙන් ගැක්කෙනවා කියලා කියනවනේ. ඒකට තියෙන විසඳුම අපි වගා කරන එක කියලා අපි හිතනවා. එතකොට ඒකට උත්තරේ මේ අපේ ගෙදරින් අපි පටන් ගත්තේ නැත්තම් තව කාට හරි කියලා උදව් කරලා උනන්දු කරලා වැඩක් නැහැ. අපේ ගෙදර කැලේ වැවිලා නම් අපි කාටවත් කිව්වට වැඩක් නැහැ. ඉස්සල්ලාම අපි හිතුවා අපිට තියෙන ඉඩම මේක අපි එලි කරලා සුද්ධ කරලා ලස්සන ගොවිපලක් විදිහට හදලා අපිට කන්න අඩුවක් නැහැ කියලා පෙන්නුවොත් හැමෝම එකතු වෙයි වගා කරන්න. හැමෝම එකතු වෙයි වවන්න. හැමෝටම කන්න තියෙනවා නම් දේශපාලඥයෝගෙන් ඉල්ලන්න දෙයක් නැහැ නේ අපි. ඒකට ඒගොල්ලෝ වල් වුණාට අපිට කවන්නේ නැහැ. අපිට කන්න තියෙනවා ගෙදර. ඒගොල්ලෝ බඩු ගණන් කීයට යවුවත් එළවලු කිලෝ රුපියල් 500ට උනක් ගෙදර තියෙනවා නම් අපිට ප්‍රශ්නයක් නැහැ. ඉතින් අපි තීරණයක් ගත්තා. එහෙම අපි කරමු. ඒ වගේම මේකේ තව අතුරු නිෂ්පාදන තියෙන හැමෝම හිතනවා වගා කරනවා ගොවි එහෙම කියලානේ. එහෙම නැතුව තව නිෂ්පාදන කරන්න අපිට උදව් කරයි. කවුරු හරි නැත්නම් අපෙන් ඉල්ලයි මේ ප්‍රොඩක්ට් එකට අපිට දෙන්න කියලා. ඒ වගේ බලාපොරොත්තුවක් තියෙනවා ඉතින්. වගා කරනවා ඉස්සලා. වගා කරන්න පැදෙන්නේ. හොඳයි. ඊටෝනේ මේ ඔබට ආරාධනා කරන්නේ මේ ගොවිතැනට මුදල් ආධාර කරන්න. මොන හරි අරන් දෙන්න කියලා නේද? මිලදී ගන්න, වෙළඳ පොළ හොයලා දෙන්න, උපදෙස් දෙන්න. හරි? එහෙම නැත්නම් ඔබටත් පුළුවන් මේ අක්කර ගානකට යම්කිසි උපකරණයක් හෝ මොන හරි දෙයක් දීලා අර ආධාරයක් දෙනවා වෙන්නේ නැතුව මේකට පංගුකාරයෙක් වෙන්න. ලාභය බෙදා ගන්න, අලවිය බෙදා ගන්න වගේ කාරණාවක්. ඉතින් මේ සාලිය මල්ලි කියද්දි මතක් වෙන්නේ මේ ලංකාවේ පවුලක තාත්තා හරියට කොන්ද කෙලින් තියාගෙන හිටියනම් ඒ පවුල කවදාවත් බඩගින්න හිටියේ නෑ. ඒ තාත්තට ලොකු වගකීමක් තිබ්බා දරුවන්ගේ පවුලයාගේ කුසගින්න ගැන. හැබැයි අපි යම් කාලවලදී අප්පච්චි කියලා මේ සාමාන්‍ය හදාගෙන ඉඳපු ආටිෆිෂල් බොරු වීරයෝ නිසා ඒ අයගේ වැඩපිළිවෙල නිසා මේ රටේ සමහර අම්මලා දරුවොත් එක්ක එකට වහ කෑවා. හරි ජීවත් වෙන්න විදියක් නැතුව. තමන්ගේ කුසින් මාස ගාණක් දහ දුක් විඳලා දරාගෙන හදාගත්ත ලෝකෙ විඳින්න පුළුවන් උපරිම වේදනාවක් විඳලා බිහි කරපු දරු පැටියන් ගඟට දැම්මා ජීවත් වෙන්න විදියක් නැතුව. හරි දරුවොත් එක්ක කෝච්චියට පැන්න ජීවත් වෙන්න විදියක් නැතුව. ඒ නිසා මේ බඩගින්න අනිත් දේවල් මේ බහුතරයක් ඇති කරපු මේ දුර්වල මේ කර්කශක පාලන ක්‍රමය ඉවර කරලා මේ පාලක ඉඩෝරේ නිමා කරලා නායකත්ව වස්සානය
වහින්නයි කාලේ. ඒක මේ දේශපාලනික නෙමෙයි. නිසා මේ තමයි සැබෑ නායකයෝ. මේ පොළවේ නායකත්වයේ මේ පොළවේ අයිතියයි මේ අරන් තියෙන්නේ. මේ පොළවේ සාරය හෙට දවසේ භුක්ති විඳින්න පුළුවන් විදියට. කිසිම අසල්වැසියෙක් කිසිම දරුවෙක් මේ මහ පොළවේ බඩගින්න නිසා මැරෙන්න ඕනේ නැහැ. බඩගින්න නිසා දුක් විඳින්න ඕනේ නැහැ කියලා දැඩි ලෙස හිතේ ගැඹුරු තැනකින් ගත්ත තීරණයක් ගත්ත මේ තාරුණ්‍යයට බොහෝම ආදරේ හදවතින්ම උඹලට බොහොම මේ ගෞරවය ආදරය උද කරනවා බොහොම ආදරේ. ඒ නිසා මිත්‍රෝර්නේ ඉතින් මේක තමයි වෙන්න ඕනේ. අපි මනිමුක හිතවන්න පටන් ගමු. පායනා දේශය ලොව ලොබ බැඳුණු දේශය මගේ මේ රටයි සුන්දර බලනු මැනසකි ඉරක් පායනා දේශය ලොව ලොබ බැඳුණු දේශය මගේ මේ රටයි සුන්දර බලනු මැනසකි ජාතියේ උදාලෝකය මගේ හදවතයි දේශය සිංහලේ මගේ පින්බර පොළොව මම සිඹින් ජාතියේ උදාලෝකය මගේ හදවතයි දේශය සිංහලේ මගේ පින්බර පොළොව මම සිඹින් සිංහලේ මගේ පින්බර පොළොව මම සිඹින් විදෙස් දේශයන් අභියස නිවට ජාතියක් පිලසට දෙදන බිම ඔබා මැතිඳුනි ඉඳිනු මම කෙසේ විදෙස් දේශයන් අභියස නිවට ජාතියක් පිලසට දෙදන බිම ඔබා මැතිඳුනි ඉඳිනු මම කෙසේ ජාතියේ මහාමානය මගේ හදවතයි දේශය සිංහලේ මගේ පින්බර පොළොව මම සිඹින් ජාතියේ මහාමානය මගේ හදවතයි දේශය සිංහලේ මගේ පින්බර පොළොව මම සිඹින් සිංහලේ මගේ පින්බර පොළොව මම සිඹින් ඉරක් පායනා දේශය ලොවක් ලොබ බැඳුණු දේශය මගේ මේ රටයි සුන්දර බලනු මැනසකි ඉරක් පායනා දේශය ලොවක් ලොබ බැඳුණු දේශය මගේ මනුෂ්‍ය කවුරු හරි බලවේගයක් තියෙනවනම් මේ හැමෝටම අපි මෙච්චර කාලයක් කරපු හොඳ වැඩ යහපත් වැඩවල පින් කුසල් අනුමෝදන් වෙලා මේ වගාව හිතා ගන්න බැරි විදිහට ඵලදාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මේක දැකලා තව තරුණයන්ට මේක කරන්න හිතේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මේ ලංකාවේ කවුරුවක්වත් බඩගින්න හින්දා කුසුමක්වත් හෙලන්න ඕනේ තාත්තා කෙනෙක් අම්මා කෙනෙක් මොන කොහේ හරි ඉන්න දරුවෙක් බඩගින්න හින්දා කුසුමක් හෙලන්න ඕනේ නැහැ කියලා අපි තීරණයක් කරන් තියෙනවා. ඒ නිසා මේ තීරණයේ අනුභවයෙන් අපි කරපු කුසල් වල පින් වල මහිමේ මේ ස්ථානයේ යම් කිසි කවුරු හරි දෙවි දේවතාවෙක් වැඩ වාසය කරනවා නම් ඒ සියලු දෙනාට මේ පින් අනුමෝදන් වේවා. එහෙනම් තියෙන ඇස්වහ කටවහ දූරින් බුද්ධ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ නිසා මේ 70 හිටියත් මේ 70 යනකම් මේක කොටන එක අපි නවත්තන්නේ නැහැ. අපි කරනවා නොහැකි නම් කෙසේ හෝ කරනවා. මේක අපේ රට.